Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් මේ වීඩියෝ එකක් ගේන්නේ අතරම බැලුවොත් මාසයකට වඩා වැඩි කාලයකට පස්සේ ගොඩ කාලෙකින් මට වීඩියෝ එකක් ගේන්න බැරුව ගියා. පර්සනල් ප්‍රශ්න පොඩ්ඩක් තිබිච්ච හින්දා මට ටයිම් එක මැනේජ් කරගන්න ගොඩක් අමාරු වුණා පහුගිය ටිකේ. ඒ හින්දා තමයි වීඩියෝ එකක් ගේන්න බැරුව ගියේ. වීඩියෝ එකක් තියා මට Facebook එකේ post එකක්වත් දාගන්න තරම් වෙලාවක් තිබ්බේ නැහැ පහුගිය ටික. මං හිතනවා ඉස්සරහට එක දිගට වීඩියෝස් ගේන්න පුළුවන් වෙයි කියලා. බලමු. මං ගාව රෙසිපි වීඩියෝස් කීපයක් කලින් රෙකෝඩ් කරපුවා තියෙනවා. ඉතින් මම ඒකට ඉන්ට්‍රෝස් ගන්නවත් මට පහුගිය ටිකේ වෙලාවක් තිබ්බේ නැහැ. මං හිතුවා මම ටග් ගාලා ලැබිච්ච වෙලාවේ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මම කොණ්ඩේවත් හදාගත්තේ නැහැ. ඇත්තටම ටග් ගාලා තියෙන විදිහට ඔන්න පොඩි වීඩියෝ එකක් ගන්නයි හදන්නේ. by the way අද අපි හදන්න යන්නේ Swiss Meringue butter cream එකක්. ඉතින් මේක මගෙන් ගොඩක් කලින් ඉඳන් ගොඩක් කට්ටිය ඉරලා තියෙන රෙසිපි එකක්. butter cream එකක් කන්න අකමැති කෙනෙක්ට ඇත්තටම මේක හොඳට ගැලපෙන රෙසිපි එකක්. මේක හරි smooth butter cream එකක්. මේක බොහෝ දුරට whipping cream එකකට වගේ සමානයි. හරිම රසයි. හැබැයි මේකේ sugar රසට වඩා වැඩිපුර ඉස්මතු වෙලා දැනෙන්නේ බටර් රස. ඉතින් ඔයා බටර් රසට එච්චර කැමති නැති කෙනෙක් නම් මේ අයිසින් එක ඔයාට ගැලපෙන්නේ නැහැ. එහෙම කෙනෙක් නම් ඔයා ඇමරිකන් බටර් ක්‍රීම් එක එහෙමත් නැත්නම් whipping cream එකක් වගේ තමයි පාවිච්චි කරන්න වෙන්නේ. හැබැයි ඔයා බටර් රසට කැමති කෙනෙක් නම් සීනි රස ඉක්මවා මේ අයිසින් එකේ අපිට බටර් රස තමයි දැනෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලම channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අපි ඉක්මනට යමු අද වීඩියෝ එකට. වීඩියෝ එක අතරතුරේදී ඉතුරු විස්තර කතා කරමු. Swiss Meringue butter cream එක හදාගන්නකොට අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා meringue cream එක හදාගන්න බිත්තර සුදු මද සහ සීනි. බිත්තර සුදු මද ගන්නකොට කාම රුෂ්ණත්වයේ තියෙන බිත්තර සුදු මද ගන්න. බිත්තර සුදු මද බීට් කරන්න අපි පාවිච්චි කරන බෝල් එකේවත් බීට් හුක්ස් වලවත් වතුරවත් තෙල්වත් පොඩ්ඩක්වත් තියෙන්න බෑ. හොඳ ක්ලීන් එකට වේලිලා තියෙන්න ඕන. ඒ වගේම තමයි මේ අයිසින් එකට සීනි තෝරගන්නකොට ගොඩාක් ලොකු කැට සහිත සීනි ගන්නත් එපා. අයිසින් sugar වගේ ගොඩාක් තුනී සීනි ගන්නත් එපා. සාමාන්‍ය පොඩි කැට සහිත සීනි එකක් තෝරගන්න. මෙතෙන්දී පාවිච්චියට නොගන්න බිත්තර කහමද ටික විසික් කරන්න එපා. මේක අපිට ඔම්ලට් එකක් හදද්දී එහෙම නැත්නම් කස්ටර්ඩ් ක්‍රීම් එකක් හදද්දී එහෙමත් නැත්නම් මොකක් හරි ඩෙසර්ට් එකක් හදද්දී පාවිච්චියට ගන්න පුළුවන්. දැන් අපි ගත්ත සම්පූර්ණ සීනි ප්‍රමාණයම එකපාර බිත්තර සුදු මදයකට එකතු කරලා මේක චුට්ටක් විස්ක් එකෙන් කලවම් කරගන්නවා. දැන් අපි අපේ බිත්තර සුදු මද සහ සීනි එකතු කරගත්ත මිශ්‍රණය ඩබල් බොයිල් කරගන්නයි හදන්නේ. ඩබල් බොයිල් කරනකොට අපේ මික්සින් බෝල් එකේ පතුලේ වතුර ගෑවෙන්න බෑ. ජල වාෂ්ප වලින් තමයි අපි මේක හීට් කරගන්නේ. බිත්තර සුදු මද තියෙන බෝල් එකේ පතුලේ වතුර ගෑවුනොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාට පැණි රස ඔම්ලට් එකක් තමයි කන්න වෙන්නේ. අයිසින් එක නම් හදා ගන්න වෙන එකක් නෑ. ඒ නිසා මතක ඇතුව බොහොම පොඩි ප්‍රමාණයක් වතුර අරගෙන ඒකේ වාෂ්ප එකෙන් අපි මේ බිත්තර සුදු මද එක රත් කරලා මේකේ තියෙන සීනි ටික හොඳට දිය කරගන්න එක තමයි මෙතෙන්දි කරන්නේ. මතක ඇතුව බිත්තර ටික කුක් වෙන නොදී දිගටම විස්ක් කරන්න. හදිස්සියවත් විස්ක් කරන අතරතුරේ ඔයාට සුදු පාට කැදලි වගේ පේන්න ගත්තොත් ඒ කියන්නේ බිත්තර ටික කුක් වෙන්න පටන් අරන් එහෙම වුණොත් ඉක්මනින් මේ බෝල් එක ලිපෙන් ඉවත් කරගෙන ටග් ගාලා බීට් කරන්න පටන් ගන්න. මට කියන්න අමතක වුණානේ. මෙතෙන්දි මම බිත්තර සුදු මද 3ක් සහ සීනි ග්‍රෑම් 300ක ප්‍රමාණයක් තමයි අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ එක බිත්තර සුදු මදයකට සීනි ග්‍රෑම් 100ක් එන විදිහට තමයි අපි මේක කිරා ගන්නෙ. මේක රත් වෙච්ච ප්‍රමාණය ඇතිද කියලා බලා ගන්න. අපි හැමෝටම ඉතින් ගෙවල් වල කිචන් තර්මෝමීටර්ස් නැති හින්දා මම ක්‍රමයක් කියලා දෙන්නම්. අපි සාමාන්‍යයෙන් පැණිවල පදම බලනවා වගේ ඇඟිලි දෙකට මේ මිශ්‍රණය චුට්ටක් අරගත්තට පස්සේ නූල් ඇදෙන පදමට තියෙනවා නම් මේකේ පදම හරි. මම මේ විදිහට පදම බලද්දී මගේ මිශ්‍රණේ නූල් ඇදෙන පදමට තිබුණට මේකේ සීනි කැට දිය වෙලා මදි. මේකේ චුට්ටක් සීනි කැට ගතිය තියෙනවා අතට අහු වෙන ගානට. ඉතින් මම මේක හොඳට දිය වෙනකන් තව චුට්ටක් වෙලා ඩබල් බොයිල් කරනවා. ඔයාලට පේනවද මේ මගේ බිත්තර වලත් සුදු පාට කෑලි වගේ හැදෙන්න පටන් අරගෙන. ඒ කියන්නේ මගේ බිත්තර එකත් කුක් වෙන්න පටන් අරගෙන. ඉතින් මේ වෙලාවේදී වැඩි වෙලා නොතිය ටග් ගාලා මේක ලිපෙන් බාලා ඉවර වෙලා බීට් කරන්න පටන් ගන්න ඕන. ඉතින් මේ වගේ චුට්ටක් සුදු පාට කැදලි හැදීගෙන ආවට කමක් නැහැ. හැබැයි මේක සැලකිල්ලෙන් ඉඳලා හරි වෙලාවේදී අනිවාර්යෙන්ම ලිපෙන් ඉවත් කරගන්න ඕන. එහෙම නැත්නම් කලින් කිව්වත් වගේ පැණි රස ඔම්ලට් එකක් තමයි කන්න වෙන්නේ. ලිපෙන් බාගත්තට පස්සෙත් මේක ටිකක් වෙලා හොඳට විස්ක් එකෙන් විස්ක් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි බීට් එකේ හයි ස්පීඩ් දාලා මේක හොඳට ස්ටිෆ් පීක් වෙනකම් බීට් කරගන්න ඕන. මේ මිශ්‍රණය රස්නි පිටින්ම බීට් කරන්න පටන් ගන්න. නිවෙනකන් තියන්න අවශ්‍ය නැහැ. මොකද නිවෙනකන් තිබ්බොත් එහෙම මේක තව තවත් කුක් වෙන්න බලනවා. මෙතෙන්දී අපි කිසස් හදනකොට වගේම මොරායන් එකක් තමයි හදා ගන්න ඕන. ඒකට
බීට් එක නොනවත්වා හයි ස්පීඩ් එකේ බිත්තර සුදු මද ස්ටිෆ් පීක් වෙනකන් හොඳට බීට් කරගන්න ඕන. මේ හරියටම විනාඩි 5කට 5මාරකට විතර පස්සේ මෙතෙන්දි මිශ්‍රණය සුදු පාට වෙලා උකු වෙලා වගේ තිබුණට තාම ස්ටිෆ් පීක් නම් ඇවිල්ලා නැහැ. මේක අපි තව සෑහෙන වෙලාවක් බීට් කරන්න ඕන. විනාඩි 10ක් 15ක් විතර මේක එක දිගට බීට් කරද්දී එකම වීඩියෝ ක්ලිප් එක දිගටම යනවා වගේ නිසා සහ ඒක බෝරින් නිසා මම මේ මැදින් කොටස් අයින් කරලා තියෙන්නේ. එහෙම වුණාට මේක අනිවාර්යයෙන්ම ටිකක් වෙලා යන වැඩක්. දැන් මේ විනාඩි 10කට 12කට විතර පස්සේ දැන් නම් ස්ටිෆ් පීක් එක හොඳටම ළඟයි. දැන් මං ස්පැචුල එකක් අරගෙන මේක බෝල් එක වටේ තියෙන සියලුම මිශ්‍රණය හොඳට එකතු කරගන්නවා, කලවම් කරගන්නවා. මොකද මෙතන දිය නොවිච්ච සීනි එහෙ මෙහෙ ගෑවිලා තියෙනවා නම් සහ බීට් නොවිච්ච බිත්තර සුදු මද යටට බහැලා වගේ තියෙනවා නම් ඒ ටික ඔක්කොම හොඳට මිශ්‍ර වෙන්න අවශ්‍ය නිසා තමයි මේ ස්පැචුල එකෙන් පොඩ්ඩක් මිශ්‍රණය හොඳට මිශ්‍ර කරගන්නේ. ඊට පස්සේ ආය අපි බීට් එක හයි ස්පීඩ් එකට දාලා ස්ටිෆ් පීක් වෙනකන් හොඳට මේ මිශ්‍රණය බීට් කරගන්න ඕන. ඔන්න විනාඩි 15කට විතර පස්සේ දැන් අපේ බිත්තර සුදු මද මිශ්‍රණය ස්ටිෆ් පීක් වෙන මට්ටමට ඇවිල්ලායි තියෙන්නේ. මේක වීඩියෝ එකේ විනාඩි 3කින් විතර මම පෙන්නුවාට මේක ඇත්තටම වෙලා යන වැඩක්. විනාඩි 15ක් වගේ කාලයක් මේකට වැය වෙනවා. ඒ හින්දා විනාඩි 3-4ක් යද්දි බය වෙන්න එපා. අයියෝ මගේ මිශ්‍රණය ස්ටිෆ් පීක් එන්නේ නැහැ නේ කියලා. මේකට අනිවාර්යයෙන්ම ටිකක් වෙලා යනවා. ස්ටිෆ් පීක් ආවට පස්සේ අපි මරායන් එක ටිකක් කූල් ඩවුන් වෙනකම් ෆ්‍රිජ් එකේ තියලා ගන්න ඕන. බටර් එකතු කරන්න කලින් මේ මරායන් එක හොඳට නිමිලා තියෙන්න ඕන. අපි බිත්තර සුදු මද රස්නෙම බීට් කරන්න පටන් ගත්ත නිසා මරායන් එක ස්ටිෆ් පීක් ආවට තවමත් රස්නේ ගතිය තියෙනවා. ඒ හින්දා අපි මේක හොඳට කූල් ඩවුන් වෙනකම් බටර් එකතු කරන්න කලින් විනාඩි 15ක් පැය භාගයක් විතර ෆ්‍රිජ් එකේ තියලා අරගන්න ඕන. බටර් එකතු කරනකොට මරායන් එකේ ලාහරි රස්නයක් තිබ්බොත් ඒක බටර් දිය වෙන්න බලපාන්න පුළුවන්. මරායන් එක හොඳටම නිමිලා කූල් වුණාට පස්සේ අපි බටර් එකතු කරන්න පටන් ගන්නවා. බටර් කෑල්ල එකතු කරගෙන යනකොට අපේ බිත්තර සුදු මද මිශ්‍රණය අර උකු ගතිය ගිහිල්ලා මේ වගේ දියාරු බැටර් එකක් බවට පත් වෙනවා. හැබැයි මෙහෙම වුණා කියලා බය වෙන්න එපා. රෙසිපි එක වරදින්නේ නැහැ. Trust the process guys. මේක පොඩ බටර් දිගට මේකතු කරන ගමන් හොඳට බීට් කරගෙන යනකොට අවසාන වෙද්දී අපිට හොඳ ස්මූත් අයිසින් එකක් හම්බ වෙනවා. ඒ නිසා බය වෙන්න එපා. Trust the process. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා. මෙතන මම බටර් ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. ආය වතාවක් සම්පූර්ණ රෙසිපි එකම කිව්වොත් මම මුලින්ම ගත්තා බිත්තර සුදු මද 3යි, සීනි ග්‍රෑම් 300යි. ඊට පස්සේ ඒක ස්ටිෆ් පීක් වෙනකම් බීට් කරගත්තට පස්සේ දැන් අපි බටර් ග්‍රෑම් 200ක ප්‍රමාණයක් එකතු කරගන්නවා. එහෙම බටර් එකතු කරගෙන යනකොට මුලින්ම ස්ටිෆ් පීක් එක දිය වෙලා සාමාන්‍ය දියාරු බැටර් එකක් එනවා. ඊට පස්සේ මේක කර්ඩල් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි අපේ බටර් ක්‍රීම් එක හොඳ ස්මූත් එකට ලස්සනට එන්නේ. මේක දිය වෙනකොටවත් කර්ඩල් වෙනකොටවත් බය වෙන්න එපා. විශ්වාස කරන්න, රෙසිපි එක විශ්වාස කරන්න. Trust the process and බටර් ටික ඔක්කොම එකතු කරලා ඉවර වෙනකොට ඔයාලට හොඳ සිල්ක් ස්මූත් ඒ වගේම හරිම soft පෙන් රසින් අඩු රසම රස ස්විස් මරායන් බටර් ක්‍රීම් එකක් ලැබෙයි. ඉතින් මේ ස්විස් මරායන් බටර් ක්‍රීම් එක ගොඩක් රසයි. හැබැයි ඔයා ගොඩක් පෙන් රස කන්න කැමති කෙනෙක් නම් ඔයා මේ බටර් ක්‍රීම් එකට කැමති වෙන එකක් නැහැ. ඒ වගේම ඔයා බටර් රසට කිරි රසට එච්චර කැමති නැති කෙනෙක් නම් ඔයා මේ බටර් ක්‍රීම් එකට කැමති වෙන එකක් නැහැ. මේකේ තියෙන්නේ බටර් රස වැඩිපුර දැනෙන, පැණි රස අඩුවෙන් දැනෙන ෆ්ලේවර් එකක්. ඉතින් ඒ ගැනත් කියන්න ඕන කියලා හිතුණා. මේක ඔයාට කැමති ෆ්ලේවර් එකකට හදා ගන්න පුළුවන්. මේකටත් සාමාන්‍ය බටර් ක්‍රීම් එකට වගේම ඔයා කැමති ෆ්ලේවර් එකක්, ස්ට්‍රෝබෙරි එසන්ස් එකක්, බනානා එසන්ස් එකක්, පයිනැපල් එසන්ස් එකක්, ඔයා කැමති එසන්ස් එකක් දාලා රස කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ සීනි ප්‍රමාණය ඔයාට ඕන නම් අඩු වැඩි කරගන්න පුළුවන්. හැබැයි මගේ නම් ඇඩ්වයිස් එක මීට වඩා සීනි අඩු කරන්න යන්න එපා. කැමති නම් චුට්ටක් සීනි වැඩි කරගත්තට කමක් නැහැ. ඒ වගේම මේකට ඔයා කැමති විදිහට කලර්ස් එකතු කරගන්නත් පුළුවන්. හැබැයි කියන්න ඕන මේකෙන් කේක් සයිසින් කරන්න චුට්ටක් විතර අමාරුයි. මේක වඩාත් ගැලපෙන්නේ පයිපින් වලට තමයි. නොසෙල් වලින් පයිප් කරනකොට මේක ගොඩක් ලස්සනට පයිප් කරගන්න පුළුවන්. කේක් අයිසින් කරද්දී නම් මේ බටර් ක්‍රීම් එක එච්චරම ලේසි නෑ. සාමාන්‍ය ඇමරිකන් බටර් ක්‍රීම් එකෙන් නම් කේක් එකක් ලස්සනට නීට් එකට කවර් කරගන්න හරිම ලේසි. හැබැයි ස්විස් මරායන් බටර් ක්‍රීම් එකෙන් කේක් එකක් අයිසින් කරන්න නම් හොඳට අතේ හුරුව තියෙන්න ඕන. කේක් එකක් අයිසින් කරන්න බෑ කියලා නෙමෙයි මම මේ කියන්නේ. කේක් අයිසින් කරනකොට ටිකක් අමාරුයි. බැරිකමක් නෑ, පුළුවන්. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති අපේ අයිසින් එක හොඳටම කර්ඩල් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක හොඳ ස්මූත් අයිසින් එකක් විදිහට නෙමෙයි තියෙන්නේ. කැටිති වෙන් වෙච්ච වගේ නිකන් හරි අමුතු බැටර් එකක් විදිහට තමයි තාම තියෙන්නේ. It's okay, බය වෙන්න එපා. Trust the process. මේකට ඉතුරු බටර් ටිකත් ඔක්කොම එකතු කරලා හොඳට බීට් කරගන්න. බටර් ටික ඔක්කොම එකතු වුණාට පස්සේ අපි මේක low speed එකේ තමයි බීට් කරන්නේ. අපි අයිසින් එක හදන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳන්ම මුලින් ඉඳන්ම කරේ high speed එකෙන් බීට් කරපු එක. හැබැයි දැන් ingredients ඔක්කොම එකතු කරලා ඉවර වුණාට පස්සේ අපි බීට් එක low speed එකට මාරු කරනවා. ඊට පස්සේ අපි spatula එකක් අරගෙන අයිසින් එක හොඳට mix කරගන්නවා. පේනවද මේ වෙලාව වෙනකොට අපේ බැටර් එක ගොඩාක් කර්ඩල් වෙලා තියෙන්නේ. දැන් අපි ස්පැචුලා එක පැත්තකින් තියලා බීට් එක ලෝ ස්පීඩ් එකට දාලා අයිසින් එක හොඳට බීට් කරගන්නවා. වීඩියෝ එක නම් ස්පීඩ් කරලා තියෙන්නේ. වීඩියෝ එකේ ස්පීඩ් එක ගැන හිතන්නේ නැතුව ඔයාගේ බීට් එකට අදාළව ස්ලෝම ස්පීඩ් එකට දාලා ඉවර වෙලා මෙතෙන්දි බීට් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති
අපේ අයිසින් එකේ කලින් තිබ්බ කර්ඩල් ගතිය පොඩක් අඩු වෙලා සිල්ක් ස්මූත් ගතියක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඉතින් මේ බීට් වුණා නම් මදි. මේක තව දුරටත් අපි ලෝ ස්පීඩ් එකේ හොඳට බීට් කරගන්න ඕන. දැන් මම මේකට වෙන්ලා තේ හැන්දක විතර ප්‍රමාණයක් එකතු කරලා ආයෙත් බීට් කරගන්නවා. මෙතෙන්දිත් ස්ලෝ ස්පීඩ් එකකින් බීට් කරගන්න. මෙන්න මේ වෙලාවේදී ඔයාට කැමති පරිදි ඕනම එසන්ස් එකක් හෝ ඕනම කලරින් එකක් එකතු කරලා බීට් කරගන්න පුළුවන්. දැන් අපේ අයිසින් එක බොහෝ දුරට හදාගෙන ඉවරයි. මේ අයිසින් එක සම්බන්ධයෙන් දේවල් කීපයක් තියෙනවා ඔයාලට කියලා දෙන්න. මේ අයිසින් එක අපිට සාමාන්‍යයෙන් සතියක් සති දෙකක් වගේ කාලයක් ෆ්‍රිජ් එකේ දාලා කල් තියාගන්න පුළුවන්. මේකට බිත්තර සුදුම දෙකතු කරන හින්දා අපිට ලොකු කාලයක් නම් කල් තියාගන්න බෑ. ඒ වගේම මේ අයිසින් එක ෆ්‍රිජ් එකේ දාලා ටිකකින් එළියට ගත්තා. ටිකක් වෙලා කාමර උෂ්ණත්වයේ තියලා තිබ්බත් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න කලින් විස්ක් එකක් හරි අරගෙන මේක හොඳට ආයි බීට් කරගන්න ඕන. මොකද ටිකක් වෙලා යද්දි ආයෙත් කර්ඩල් වෙන්න බලනවා. එතකොට අපිට හසුරව ගන්න අමාරුයි. ඒ හින්දා අයිසින් එක පාවිච්චි කරන්න කලින් අනිවාර්යයෙන්ම විස්ක් එකක් පාවිච්චි කරලා මේක චුට්ටක් හොඳින් විස්ක් කරගන්න. මට දැනට කියන්න ඕන කියලා මතක් වෙන පොයින්ට්ස් ටික තමයි මම ඔය කිව්වේ. ඔයාලට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා තියන්න. එතකොට මම ඒවටත් උත්තර දෙන්නම්. ඊළඟට මේ වගේ වීඩියෝ එකක් කරාම ගොඩක් දෙනෙක් අහන කොමන් ප්‍රශ්නයක් තමයි මේ අයිසින් ප්‍රමාණයෙන් අපිට කොච්චරක් කේක් කවර් කරන්න පුළුවන්ද, කොච්චරක් කප් කේක්ස් අයිසින් කරන්න පුළුවන්ද කියන එක. ඉතින් බලන්නකෝ අපේ අයිසින් එකේ මේ වගේ ටෙක්ස්චර් එකක් තමයි අන්තිමට එන්නේ. මේ අයිසින් ප්‍රමාණය මට ග්‍රෑම් 500ක කේක් එකක් සහ කප් කේක් 6ක් සම්පූර්ණයෙන් අයිසින් කරලා ඉවර කරන්න ප්‍රමාණවත් වුණා. ඒ වගේම කප් කේක්ස් 3ක් 4ක් වගේ ප්‍රමාණයක් අයිසින් කරන්න පුළුවන් මට්ටමේ ලෙෆ්ට් ඕවර්ස් ප්‍රමාණයක් මං ගාව තව ඉතුරුත් වුණා. ඉතින් එහෙම බැලුවහම අද හදාගෙන තියෙන අයිසින් එක මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රමාණ වලින් ගත්තොත් කිලෝ 1ක කේක් එකක් අයිසින් කරන්න ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම කප් කේක්ස් 24ක 26ක වගේ ප්‍රමාණයක් අයිසින් කරගන්න ප්‍රමාණවත් වෙනවා. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. හිතනවා අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් ලබන සතියේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න. බයි.